ආයුබෝවන්. මම අද ඔබත් සමග කතා කරන්න හිතුවා රාජ්‍ය සේවයේ අසාදු ලේඛනගත කරන ලද නිලධාරියන් නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධව. අසාදු ලේඛනගත කරනවා කියන්නේ මොකක්ද? බ්ලැක් ලිස්ට් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ යම් තනතුරක ඉඳලා ඒ තනතුර අහිමි වූ නිලධාරියෙක් බ්ලැක් ලිස්ට් එකට ඇතුළත් වුණාම අසාදු ලේඛනගත කරාම ඔහු රාජ්‍ය සේවයට නැවත බඳවා ගැනීමට නුසුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මම මගේ කලින් වීඩියෝ එකකින් ඔබට කරුණු ගෙන හැර දැක්කුවා රාජ්‍ය සේවයට බඳවා ගැනීමට නුසුදුසු පුද්ගලයෝ කවුද කියලා. එතෙන්දී රාජ්‍ය සේවයට කිසි දවසක පත් වෙලා නැති පරිබාහිර තැනැත්තන් සමහරෙක්. වස්තු බංගත්තේට පත් වෙලා තියෙන තැනැත්තන්, ඒ වගේම සාපරාධී වරදකට අධිකරණයෙන් වරදකරු වෙච්ච තැනැත්තන් ඔවුන් සුදුසු නැහැ රාජ්‍ය සේවයකට බඳවා ගැනීමට. නමුත් යම් තනතුරක රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉඳලා ඒ තනතුර නොමැති වුණා මේ තනතුරෙන් ඔහු ඉවත් කර අවස්ථාවක ඒ යම් අවස්ථා තිබෙනවා. එම අවස්ථාවලදී ඔවුන් නැවත සේවයට බඳවා ගැනීමට නුසුදුසු පුද්ගලයන් වෙනවා. ඒ අනුව ඔවුන් අසාදු ලේඛන ගත වෙනවා. අපි බලමු මේ අවස්ථා මොනවද කියලා. තනතුර අතහැර ගිය රජයේ නිලධාරීන්. නැවත යම්කිසි අවස්ථාවක නොදන්වා සේවයට නොපැමිණීම මත තනතුර අතහැර යාමේ නිවේදනයක් නිකුත් කරොත් ඔවුන් බ්ලැක් ලිස්ට් වෙනවා. ඒ වගේම සේවයෙන් පහ කරන ලද නිලධාරීන් අල්ලස් චෝදනා යම් විනයානුකූල හේතුන් මත සේවයෙන් පහ කරොත් ඔවුනුත් ඒ කාණ්ඩයට අයිති වෙනවා. තවත් කොටසක් තමයි අකාර්යක්ෂමතාවයේ මත සේවයෙන් විශ්‍රාම ගන්වන තැනැත්තන්. ඒ වගේම යම් නිලධාරීන් සානුකම්පිත විකල්පයක් ලෙසට සේවයෙන් පහ කිරීම වෙනුවට සානුකම්පිත විකල්පයක් ලෙසට විශ්‍රාම ගන්වන නිලධාරීනුත් මේ ගුණයට අයිතියි. තවත් කාණ්ඩයක් තමයි ව්‍යාජ සහතික ආදී ඉදිරිපත් කිරීම මත ව්‍යාජ අධ්‍යාපන සහතික ආදී ඉදිරිපත් කිරීම මත සමහර අවස්ථාවලදී සේවය අවසන් කිරීම සිදු කරනවා. ඔවුනුත් නැවත සේවයට බඳවා ගැනීම නුසුදුසු පුද්ගලයන් ලෙස අර මං කියපු බ්ලැක් ලිස්ට් එකට එහෙම නැත්නම් අසාදු ලේඛනගත වෙනවා. ඉතින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපියක් තිබෙනවා 1/2019 කියලා. මේ නිකුත් කරලා තියෙන්නේ 2019 3/19 වෙනි දින. ඒ අදාළ ලිපිය මගින් සඳහන් කරලා තියෙනවා යම්කිසි තැනැත්තෙක් අසාදු ලේඛනගත වූ පසු ඔහු නැවත තනතුරට පත් කිරීමට ඒ බාධාවක් නොවන බව. ඉතින් ඒ අනුව යම්කිසි නිලධාරියෙක් නැවත සේවයේ පිහිට වූ විට මේ අසාදු ලේඛනයෙන් නම ඉවත් කර ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් නම ඉවත් කරගන්න කලින් අපි බලමු නම ඊට ඇතුළත් වන්නේ කොහොමද කියලා. යම්කිසි ආයතන ප්‍රධානියෙක්, එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්, විනය බලධාරියෙක් තනතුර අතහැර යාමේ නියෝගයක්, එසේත් නැත්නම් පත්වීම අවසන් කිරීමක්, විනය බලධාරියාගේ කරුණු මත සේවයෙන් පහ කිරීමක්, ඒ ආදී වශයෙන් මම කලින් සඳහන් කරපු කොයි ආකාරයෙන් හෝ නිලධාරියෙකුගේ සේවය අවසන් කරපු අවස්ථාවක ඔහුට යම් අවම කාල සීමාවක් තියෙනවා තමන්ගේ විනය බලධාරියා වෙත අභියාචනයක් මගින් කරුණු ඉදිරිපත් කරලා නැවත තමන්ගේ තනතුරේ සේවයේ පිහිටවන ලෙස ඉල්ලීමක් කරන්න. ඉතින් ඒ අවම කාල සීමාව මම කලින් සඳහන් කරා මාස 3ක් ඇතුළත ඔහු අභියාචනාව ඉදිරිපත් කළ යුතු වෙනවා. මේ මාස 3ක කාලයේ ඉක්මවා ගිය පසු ආයතන ප්‍රධානියාගේ එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීමක් වෙනවා අදාළ නිලධාරියා සම්බන්ධයෙන් ඔහුගේ සියලු තොරතුරු ඇතුළත් කරලා ආකෘතියක් මගින් අදාළ බලධාරියාට දන්වන්න මොහු අසාදු ලේඛනගත කිරීම කළ යුතු බවට. ඉතින් මේ දන්වන්නේ කාටද? මධ්‍යම රජයේ නිලධාරියෙක් සම්බන්ධයෙන් නම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඒ කරුණු වාර්තා කිරීම සිදු කළ යුතු වෙනවා. පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක් සම්බන්ධයෙන් නම් පළාත් ප්‍රධාන ලේකම් විසින් අදාළ ආයතන ප්‍රධානීන්ගේ සියලු තොරතුරු ගෙන්වාගෙන ආයතන අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු වෙනවා. මේ සියලු කරුණු සැලකිල්ලටගෙන ඉන්න අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනය පළ කරනවා. අසාදු ලේඛනගත කරන ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනය ප්‍රකාශයට පත් කරනවා. ඉතින් ඔබටත් එම වෙබ් අඩවියට ගොස් ඒ ටික බලන්න පුළුවන් ඕනම අවස්ථාවක අදාළ අසාදු ලේඛනගත කරන ලද සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ නාම ලේඛනය එහි අන්තර්ගත වෙනවා. ඉතින් දැන් අපි කතා කරා කොහොමද අසාදු ලේඛනයේ නම ඇතුළත් වෙන්නේ කියලා.
එහෙනම් දැන් කතා කරමු අසාදු ලේඛනයෙන් නම ඉවත් කරගන්නේ කොහොමද කියලා. යම්කිසි අවස්ථාවක තමන්ගේ විනය බලධාරයාට අයදුම්පත් ඉදිරිපත් නොකිරීම මතනේ අපි අසාදු ලේඛනයට ඇතුළත් කරන්නේ. ඉන් අනතුරු උන්ට අවකාශ තිබෙනවා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, එසේත් නැත්නම් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරියට, එසේත් නැත්නම් ඉහළ අධිකරණයකට තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්න. ඒ අනුව නැවත සේවයේ පිහිටුවීම නියෝග කළ අවස්ථාවකදී මෙන්න මේ කියන බලධාරීන්ගේ නියෝග මත අසාදු ලේඛනයෙන් නම ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. 1. පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය විසින් සිදු කරන ලද නියෝගයක් මත. ඒ වගේම අධිකරණ නියෝගයක් මත. 3 වෙනි අවස්ථාව තමයි විනය බලධාරයා හෝ පත්වීම් බලධාරයාගේ නියෝගයක් අනුව අසාදු ලේඛනයෙන් නම ඉවත් කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් යම්කිසි නිලධාරියෙක් නැවත සේවයේ පිහිටු පසු ඔහු Taman පත්වීම බාරගත් බව දන්වනවා අදාළ විනය බලධාරයාට. ඒ අනුව විනය බලධාරයා විසින් ඔහු පත්වීම බාරගත් බව සඳහන් කරලා ඒ තොරතුරු යැවිය යුතුයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් වෙත. එවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් අසාදු ලේඛනයෙන් ඒ අදාළ නිලධාරියගේ නම ඉවත් කිරීම සිදු කරනවා. ඉතින් ඒ වගේම මම කලින් සඳහන් කරපු රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 1 2019 සඳහන් වෙනවා අසාදු ලේඛනගතව තිබීම යම් තනතුරක නැවත සේවයේ පිහිටුවීමට බාධාවක් නොවන බව. ඉතින් මම හිතනවා ඔබ අද දැනුවත් වන්නට ඇති කියලා මේ බ්ලැක් ලිස්ට් කරපු නිලධාරියෙක් නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව වැදගත් කරුණු. ඉතින් මේ වගේම තවත් වැදගත් කරුණක් සමගින් ඔබට දැනුම රැගෙන එන බලාපොරොත්තුවෙන් මම ඔබෙන් සමුගන්නවා. ස්තුතියි.